Korean Pota, the best traveler in South Korea. සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔයාලා හැම දෙනෙක්ට කොරියාව කියන්නේ වෙලාවට වැඩ කරන රටක් කියලා ඔයාලා දන්නවනේ. ඉතින් මේ වෙලාවට වැඩ කරන රටේ වෙලාවට වැඩ කරන දුම්රිය සේවය ගැනයි අද අපි කතා කරන්න යන්නේ. 안녕하세요. 네, 무미 몇 개 하나 주세요. 카드. 2,600원. 네. 준비 중하세요. 네, 감사합니다. හරි ටිකට් එකක් නම් ගත්තා. ඉක්මනට යන්න ඕන දැන් 7:30ට ට්‍රේන් එක තියෙනවනේ. 7:24යි දැන් වෙලාව. ටිකට් එක ගැන පස්සේ කතා කරමු. දෙවනි වේදිකාවට යන්න ඕන. ඒකින්දා ඉක්මනට යමු. ඕනම විදේශිකයෙකුට මේ කොරියාවේ පොදු ප්‍රවාහන සේවය බොහොම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හැමෝටම තේරෙන විදියට කොරියන් වලින්, ඉංග්‍රීසි වලින්, ඊළඟට ජපන් වලින් මේ හැමතැනම බෝඩ් ගහලා තියෙනවා. ඉතින් අය වෙන්න දෙයක් නැහැ. ටිකට් එක අතර ගත්තට පස්සේ ට්‍රේන් එක තියෙන තැනට වෙනකන් මේ හැම දෙයක්ම බොහොම පැහැදිලිව මේ සඳහන් කරලා තියෙනවා. වෙලාව නම් වෙලාව ඉතින් 7:28 වෙනකොට ට්‍රේන් එක ආවා. 7:30ට තමයි මෙතනින් පිටත් වෙන්න තියෙන්නේ. විනාඩි දෙකක් තියෙනවා ට්‍රේන් එකෙන් බෑ ගන්න කට්ටියට බෑ ගන්නත් ට්‍රේන් එකට ගොඩ වෙන අයට ගොඩ වෙන්න. මගේ දුම්රිය මැදිරි අංක 1 මෙන්න මෙතනින් ඒකට ගොඩ වෙන්න තියෙන්නේ. මෙහෙම ගොඩ වෙනවා. මෙන්න මෙතන ස්විච් එකක් තියෙනවා. මේක ගිහුවට පස්සේ මේ දොර විවෘත වෙනවා. ඊට පස්සේ තමයි දුම්රිය මැදිරියට ඉස්සෙන්න තියෙන්නේ. ඔන්න මම මගේ ෂීට් නම්බර් එක හොයාගෙන මේ විදිහට ඉස්සරහට යන්න ඕන. 37 තමයි මගේ සීට් එක. මෙන්න මෙතන තියෙනවා. මෙතන ඉතින් මේ 37 38 කියලා ෂීට් දෙකක් තියෙනවනේ. ඔයාලට පේනවද මේ 37 කියන අංකය ගාවින් වින්ඩෝ කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ වින්ඩෝ කියලා ගහලා තියෙන තැන අංකය තියෙන කෙනා තමයි ජනේලෙ ගාව වාඩි වෙන්නේ. ඉතින් ජනේලෙ ගාව වාඩි වෙන ලංකාවේ වගේ පොර කන්නේ නැහැ. නම්බරයට අදාළව කොතනද වාඩි වෙන්න ඕන ජනේලෙ ගාවද මෙහා පැත්තේ ෂීට් එකේද කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. මේ තියෙන ඉතින් දුම්රිය ටිකට් එක ඔයා දන්නවනේ. ඉතින් අඩු වියදම් කඩදාසි කෑල්ල. මේකේ දුම්රිය මගියෙකුට අවශ්‍ය කරන හැම තොරතුරක්ම සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙනවා වෙලාව, ඊළඟට දිනය, ඊළඟට මෙන්න මෙතන තියෙනවා දුම්රිය ගමන් ආරම්භ කරන වෙලාව, ඊළඟට මේ තියෙන්නේ අපි ටිකට් එක ගත්ත ස්ටේෂන් එකට දුම්රිය යන වෙලාව. ඉතින් මේ වෙලාවල් හරියටම හරි. එලාම් එක තියාගෙන මේ වෙලාවට ඇහැරුණත් අදාළ ස්ටේෂන් එකේ තමයි ඉන්නේ. ඉතින් ඒ තරමට වෙලාව හරියටම හරි. ඊළඟට මෙතන තියෙනවා ට්‍රේන් එකේ වර්ගය. ඊළඟට දුම්රියේ නම්බර් 1. ඊළඟට මෙන්න මෙතන තියෙනවා අදාළ දුම්රිය මැදිරිය සහ මෙතන සීට් නම්බර් 1 තියෙනවා. ඊට අමතරව මෙන්න මෙතන යටින් ටිකට් එකේ ගාන, කියන්නේ මේ ගමනේ ගාන මෙතන තියෙනවා. ඊළඟට මෙතන QR එකක් තියෙනවා. මේ QR එක ස්කෑන් කරාම අපි මේ ටිකට් එක ගන්න වෙලාව ඉඳලා මේ දුම්රිය ගමන අවසන් වෙන වෙලාව වෙනකම් මේ බාකෝඩ් එක වළංගුයි. මේක ස්කෑන් කරාට පස්සේ කොරියාවේ කෝරියල් ඇප් එකට තමයි යන්නේ. එතනින් එහාට නම් මට ගොඩාක් පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. මේ ඇප් එකෙන් අපිට මේ ටිකට් එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඉතින් කොරියාවේ තාක්ෂණය ගැන මේ ටිකට් එක ගැන ඉන් ඩීටේල් මටවත් කතා කරන්න තේරෙන්නේ නැහැ. මොකද මමත් විදේශිකයෙන්නේ. ඉතින් මේ රටේ තාක්ෂණය ගැන මමත් හරියටම දන්නේ නැහැ. කොහොම වුණත් ඉතින් බොහොම පැහැදිලිව ඕන කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් වෙන මේ හැම දෙයක්ම හදලා තියෙනවා.
කොරියාවේ පළමු දුම්රිය මාර්ගය 1899 දී තමයි විවෘත කරලා තියෙන්නේ. ජියොන්ගින් මාර්ගය එහෙම නැත්නම් පුමුල්පෝ කියලා ඒ දවස්වල හඳුන්වලා තියෙනවා. දැන් නම් ඔය සෝල් ඉඳලා ඉන්චෝන් වෙනකම් පාර තමයි ඔය කියන්නේ. කොරියානු දුම්රිය සේවයේ පළමු පාර. දැන් නම් කොහේද පාරවල් නැත්තේ? හැම ගමකටම දුම්රිය පාරක් නම් කොරියාවේ තියෙනවා. ඉතින් ඒ අතින් ගොඩක් දියුණුයි. කොරියාවේ යුද්ධයක් තිබුණනේ. ඒ කියන්නේ ජපානයයි කොරියාවයි අතර. ඉතින් මේ කාලෙදි සෙබළු ප්‍රවාහනය කරන්න, භාණ්ඩ ප්‍රවාහනය කරන්න තමයි ගොඩක්ම දුම්රිය මාර්ග භාවිතා කරලා තියෙන්නේ. පොදු ප්‍රවාහන සේවය සඳහා නෙමෙයි. ඔය සෝල් ඉඳලා බූසාන් වෙනකන් ජියොන්බු කියන ට්‍රේල් පාර හදලා තියෙන්නේ 1905 ජපාන ආක්‍රමණ අතරතුර. 1910 ඉඳලා 1945 වෙනකන් දුම්රිය මාර්ග ගොඩක් පුළුල් කරලා තියෙනවා. අර මම කියපු විදිහට සෙබළු ප්‍රවාහනය කරන්න, භාණ්ඩ ප්‍රවාහනය කරන්න. විශේෂයෙන් 1950 ඉඳලා 1953 වෙනකන් දරුණුවටම යුද්ධ තිබුණු කාලයක්නේ. එතකොට මේ කාලෙදි දුම්රිය යටිතල පහසුකම් වලට ගොඩාක්ම හානි වෙලා තියෙනවා. ඊට පස්සේ 1963 දී ජාතික දුම්රිය කළමනාකරණය කිරීම සඳහා කෝරේල් කියන සංකල්පය යටතේ කොරියාවේ දුම්රිය සංස්ථාව නිර්මාණය කරලා තියෙනවා. හම්බෙන් කැමරා කරගන්න පුළුවන් වුණු දුර්ලභ සිද්ධිය. ඉතින් මේ වැඩේ වෙන තැනටනම් මට ඉක්මනින් යාගන්න බැරි වුණා. පුළුවන් තරම් zoom කරලා ගත්තා මේ ඩීසල් එන්ජින් එකක් දුම්රිය මැදිරි වලට සම්බන්ධ කරන විදිය. කොරියාවේ ඩීසල් දුම්රිය ගොඩාක් අඩු. විදුලි දුම්රිය ගමන් කරන්න බැරි, විදුලි රැහැන් නැති දුම්රිය මාර්ගවල විතරයි මේ ඩීසල් දුම්රිය ගමන් කරන්නේ. ගම්බද ප්‍රදේශවල තමයි විශේෂයෙන්ම ඩීසල් දුම්රිය භාවිතා කරන්නේ. ගොඩාක් අඩු මුදලක් තමයි මේ ඩීසල් දුම්රිය යන්න තියෙන්නේ. නමුත් සාමාන්‍ය මුගුන්වා දුම්රියක කියන්නේ දැන් අපි ආපු දුම්රියක දුම්රිය මැදිරිම තමයි මේකේ තියෙන්නේ. ඉතින් එන්ජින් එක විතරයි වෙනස් වෙන්නේ. මේ තියෙන්නේ දුම්රිය විදුලි රැහැන් කැඩුනම ඒක නඩත්තු කරන්න, ඒවා අලුත් වැඩියා කරන්න භාවිතා කරන යන්ත්‍රයක්. දැන් අපි මේ යන දුම්රියට කියන්නේ මුගුන්වා දුම්රිය. දකුණු කොරියාවේ ජාතික පුෂ්පයේ නම. ඒ වගේම දකුණු කොරියානු විදුලි දුම්රියේ ආරම්භකය. මීට අමතරව KTX, ITX, RTX මේ විදිහට තියෙනවා ගොඩාක් දුම්රිය වර්ග. ඔය RTX කියන්නේ නම් පුද්ගලික සමාගමක් විසින් දුම්රිය පද්ධතියට එකතු කරපු දුම්රිය වර්ගයක්. ඉතින් දුම්රිය ඉතිහාසය ගැන කතා කරනවා නම් ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් නම් වෙලාව මදි. මම දැන් බහින්න ඕන. මම බහින්න විනාඩියකට කලින් මේගොල්ලෝ එනවුන්ස් කරනවා මෙන්න මේ දුම්රිය ස්ථානයට තමයි දැන් අපි ළඟට ළඟා වෙන්නේ. මේ දුම්රිය ස්ථානයෙන් බහින මගින් මෙන්න මේ දොර පාවිච්චි කරන්න කියලා දුම්රිය නවත්තන පැත්තේ. ඒ කියන්නේ දුම්රිය නැවතුවට පස්සේ ඇරෙන පැත්තේ දොරක් තියෙනවා. දැන් වෙලාව හරියටම 7:44යි. එතකොට මේ දොරවල් ටික ඇරිලා දුම්රියෙන් එළියට බහිනකොට 7:45යි. ඒ කියන්නේ ඉතින් වෙලාවටම දුම්රිය ස්ථානයට ඇවිල්ලා කියන එක. බලන්නකෝ දුම්රියට විදුලිය සම්බන්ධ වෙන විදිය. මෙන්න මේ උඩ තියෙන අත වගේකින් තමයි දුම්රියට විදුලිය ලබා ගන්න. මේක ඉතින් ලොකු කතන්දරයක් තියෙනවා. රටක් කොච්චර දියුණු වෙන්න ඕනද මේ වගේ තාක්ෂණයක් භාවිතා කරන්න. අපි ගමනාන්තයට ආවා. මෙතනින් බැහැ ගන්න ඕන. වෙලාව 7:45යි. දැන් මට එලවන්ස් කරනවා වුණ මෙතනින් දුම්රිය පිටත් වෙන්නේ 7:47ට. හරි අපි එකත් බලමුකෝ. බලන්නකො ස්ටේෂන් එකේ ඔරලෝසුව 7:47යි. හරියටම 7:47ට දුම්රිය මෙතනින් පිටත් වෙනවා. ඉතින් රටක දියුණුව කියන්නේ මේක. ඉක්මනින්ම ලංකාවටත් මේ වගේ තැනකට එන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි අපේ හදවත එහෙම නැත්නම් අපේ ආකල්ප හරියට හදාගන්න එක.
රේල්වේ ස්ටේෂන් එකට ඇතුළු වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙතනින් යන්න ඕන පැත්ත වෙන වෙනම ගහලා තියෙනවා. මෙන්න මේ දොරෙන් එළියට ගියොත් මෙන්න මේ ටවුන් එකට, මේ දොරෙන් එළියට ගියොත් මේ ටවුන් එකට කියලා වෙන වෙනම සඳහන් කරලා තියෙනවා. ඕනම කෙනෙකුට බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන් විදියට. මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයා කොරියාවේ දුම්රිය සේවය ගැන ගොඩක් දේවල් දැක ගන්න ඇති, දැනගන්න ඇති කියලා. Korean Pota, the best traveler in South Korea. තාමත් කොරියන් පොත සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැන්ම සබස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක අප්ලෝඩ් කරපු සැනින් ඔයාට නොටිෆිකේෂන් එක කරා එතකොට බලා ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.